කොහොමද? ඔයගොල්ලෝ පරිස්සමෙන් සතුටින් ඇති කියලා මම හිතනවා. මට දැන් අවුරුදු 24ක් වෙනවා. මේ 24ට මම කරලා තියෙන ජොබ් මොනවද කියන්නේ තමයි මම ආවේ. මම මේ වීඩියෝ කරන්න යුතුයි මම ආවම මොටිවේට් කරගන්නවා කියලා හිතලා. මම කොච්චර දේවල් කරලා තියෙනවද මේ වෙනකොට මොන තරම් බාධක වලට මුහුණ දීලා තියෙනවද කියලා කියන්න තමයි මම ආවේ. මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. පුංචි හරි දෙයක් ගන්න තියෙනවා නම් වීඩියෝ එක බලන්න කියලා කියනවා. මම මුලින්ම ජොබ් එකක් කරේ කියලා මගේ අතට සැලරි එකක් ආවේ මම O-level කරන කාලේ මේ පිළිගැනීමේ ගීතයක් කියන ගියා වෙඩින් එක. මට සින්දු කියන්නවත් මොකුත් නැහැ. අක්කා කෙනෙක් අඳුරන අක්කා කෙනෙක් කතා කරලා තමයි මම ගියේ. ඒක තමයි මට හම්බුණු පළවෙනි සැලරි එක කියන්න චූටි යම් කිසි ගාණක් හම්බුණා. මට මතක නැහැ ගාණ කීයද කියලා. ඊට පස්සේ මං A-level ලියනකොට A-level ලියන කාලේ වෙඩින් එක ජයමංගල ගාථාවයි පිළිගැනීමේ ගාථාවයි දෙකම කියන්න ගියා. ඊට පස්සේ එතනින් මට සෑහීමට පත් වෙන්න පුළුවන් ගාණක් හම්බුණා. මොකද ඒක තමයි අර ටිකක් ලොක්කොට හම්බුච්ච ගාණකට හම්බුනේ. ඒකෙන් මම ගවුමක් ගත්තා. හරි සතුටුයි ඉතින්. ඒක තමයි මට මුලින්ම හම්බුණු පඩිය. ඊට පස්සේ මම A-level කරනකොට නර්සින් කරා. නර්සින් කරලා ඉවරලා අර ට්‍රේනින් ගියා. ට්‍රේනින් වලින් සැලරි එකක් හම්බුනේ නැහැ. ඊට පස්සේ කොහොම හරි කොරෝනා වලින් පස්සේ තමයි මට සැලරි එකක් හම්බුනේ. ඒක වැඩ කරා. ඊට පස්සේ එතනින් ඒකත් එක්කම ගමේ පන්සලක් තියෙනවා. පන්සලට මැහුම් කෝස් එකක් ආවා. රජයෙන් කරේ. ඊට පස්සේ මම එතනට ගියා. මම එන ආසයි ගවුමක් මහන්න කොහොමද ඒක හැදිලා තියෙන්නේ කියලා දැනගන්න මට ඉස්සරින්දම ආසාවක් තිබ්බා. ඉතින් මට මැෂින් එකක්වත් පාගන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. මට ආසාවට තමයි ගියේ. නාගි කෙනෙක් හිටියා කියලා ළඟ. නාගි කෙනෙක් එයත් එක්ක ගියා අපි දෙන්න නිවුණු දවස්වල. කොහොම හරි එතන ඉවර වෙලා ඒකෙන් මම සැලරි එකක් හම්බුනේ නැහැ. ඊට පස්සේ අම්මා මට මැෂින් එකක් අරන් දුන්නා. මැෂින් එක අරන් දුන්නාට පස්සේ මම නර්සින් වලින් අයින් වුණා. අයින් වුණාට පස්සේ ඇඳුම් මහන්න ගත්තා. අන්දස්කට් ඒව මැහුවා. ඊට පස්සේ ලස්සන ගවුම් පොඩි ළමයිට ගවුම් එහෙම බිස්නස් කරා. ඊට පස්සේ ඒක කරනකොට ටික කාලයක් ගියාට පස්සේ ඒත් එක්කම මම බෑග් ගෙතුවා. බෑග් ගොතලා ඉවර වෙලා එතනින් තමයි මට මම හිතන්නේ ඒක තමයි මම බිස්නස් වලින් කරපු හොඳම මේක. බෑග් ගොතන එක. ඒක දිගටම මම කරා ටික කාලයක්. ඊට පස්සේ මේ ඕඩර්ස් එහෙම එනකොට හරි සතුටුයි ඉතින් මට. මොකද මේ දැන් මම දෙයක් ඔන්ලයින් ඕඩර් කරගන්නකොට ඒ වගේ සතුටක් තියෙනවා. මේ දැන් මම බලාගෙන ඉන්නවනේ ඒ වගේ දැන් මට හරි සතුටුයි මගෙන් කවුරු දෙයක් ඕඩර් කරනවා නම් මගේ නිර්මාණ දැකලා ඒකල මට ඒක ඕඩර් එනකොට මට ගොඩක් සතුටුයි හිතුණා. ඊට පස්සේ මම පෝස්ට් ඔෆිස් එකෙන් තමයි මේ ඩිලිවරි කරේ. මම ඒව අරන් ගිහලා පෝස්ට් කරනවායි කන්නේ ඒ දවස්වල මාළු හැපි දැන් ටිකක් මට කියලා බිස්නස් එකක් තියෙනවානේ. ඒක ඉවරලා කොහොම හරි ඉන්නකොට ඒක මගේ පේජ් එක නැතුව ගියා. TikTok account එකක් නැතුව ගියා. ඊට පස්සේ මම ආයෙ මොකද්ද කරේ? මාසයක් මම ගාමට ගියා. හොඳ කලිවර වෙලා මාසය ගියේ. සැලරි එකක් ගත්තා. එතන යන්න බැරුව ගියා. එතන ප්‍රශ්න වගේක් ආවා. ඊට පස්සේ කොහොම හරි මම බොරලැස්ගමුව ආවා. හොඳයි. බොරලැස්ගමුවට ගියා. කොළඹ ඒ තමයි මම පළවෙනි පාටක්ම කොළඹ ආවේ. ඒ ඇවිල්ලා ඉවර වෙලා ජොබ් එකක් කරා තනියම නැවතිලා. ඊට පස්සේ ඒත් නර්සින් වලින්මයි. ඊට පස්සේ තන නිවාඩු ගියා. මම නිවාඩු ගිහිල්ලා ඉවරලා මට එන කරදරය අර බස් එකේ යන්න ඉන්නේ යාම කළා. මම ආයෙ මොකක් හරි වෙලා ඒක නැවතුණා. ඊට පස්සේ මම ගෙදර හිටියේ. ගෙදර හිටියේ. ගෙදර ඉන්න ගමන්
මම දහම් පාසල උගන්වන්න ගියා. එතකොට මතකත් නෑ මට. ඊට පස්සේ කොහොම හරි ආය මම කොළඹ ආවා. කොළඹ ඇවිල්ලා ඉවර වෙලා මේ කැලණි ගම්පහ අපේ අක්කලයි ගෙදර නැවතිලා හිටියා. ඒ ඉන්න ගමන් එහෙ නිකන් කම්මැලි දවසේ ඉන්න කවුරුත් නෑ. ගෙවල් තියෙනෙත් ඈතනේ. ඒ නිසා ඒ දවස් ටිකේ මම ජොබ් එකක් හෙව්වා. ඊට පස්සේ අපේ අක්කගේ අයියා වැඩ කරන තැන ගියා. එතන වැඩ කරා. එතනත් අවුලක් නෑ, හරි හොඳයි. ෂේප් එකේ වැඩ කරගෙන ගියා. ඊට පස්සේ දැන් මම එතනින් යන්න එන්න කරදරයි. ගෙදර ඉඳන් යන්න බෑ. ඒ නිසා මට ඒ ගමන්ම මම මීඩියා කෝස් එකක් කරා. නුගේගොඩ මීඩියා නෙවෙයි, ඩ්‍රාමා කෝස් එකක් කරා නුගේගොඩ. ඒ යන්නින් තමයි මම ගම්පහ නැවතලා හිටියේ. ඒ ඉන්න ගමන් තමයි මම අර ජොබ් එකට ගියේ. අර අනිත් දවස් වලට මට ජොබ් එකක් කරන්න පුළුවන්. ඒතකොට මට මගේ වියදම් ගන්න පුළුවන් හින්දා මම එතන ජොබ් එකක් කරා. ඊට පස්සේ ඒකෙන් කොහොම හරි මම මාස ගාණක් වැඩ කරා. නිකල් ඉවර වෙලා එතනින් කෝස් එක ඉවරනාට පස්සේ මම ගෙදර ගියා. එතන ජොබ් එකකින් අයින් වුණා. ඊට පස්සේ මං ආයේ කොහොම හරි කොළඹ ආවා. ඒකල්ලා ජොබ් එකක් කරා. පොලිපැක් කියලා එක. එතන වැඩ කරා. එතන මාස ගාණක් වැඩ කරා. ඊට පස්සේ කොහොම හරි මැරි කරා. ඒ මැරි කරාට පස්සේ අපි මාලබේට ආවා. මාලබේ කම්පැනි එක ජොබ් එකක් කරා. ඒක ඉවර වෙලා එතනින් මහරගමට ආවා. මහරගම නම් තාම මට ජොබ් එකක් කරන්න බැරිව ගියා. දැන් ටික කාලයක් යන මහරගමට ඇවිල්ලා එතනින් මට ජොබ් එකක් කරන්න බැරුව ගියා. තාම ජොබ් එකක් හොයාගන්න බැරුව ගියා. නර්සින් වලට යන්න කැමැත්තක් නෑ මට වෙච්ච දේවල් එක්ක බලද්දි. නර්සින් එපා වුණා. එතකොට වෙන ගාමට් ඒව තමයි ඉතින් මේ නම් තියෙන්නේ. බලමු මම ඉස්සරහට ජොබ් එකක් කරයිද නැද්ද කියලා. තාම හිතලා නැහැ. ආසාවක් තියෙනවා මටත්. උදේ හවස ජොබ් එකකට ගිහින් එන්න බලමු. මනේ වන්දන්නේ. දැන් නම් මං ගෙදර ඉන්නේ. ඔහොම තමයි ඉතින් මගේ කතාව. මම ජොබ් කොහොම හරි 10කට වැඩි කරලා තියෙනවා. පොඩි බිස්නස් උත් එක්ක. ඒකේ අර අත සල්ලි එනකොට ආසාව වැඩි වෙනවා බිස්නස් කරද්දි. ඔයගොල්ලන්ටත් පුළුවන් කියන්නේ පුළුවන් දෙයක් තියෙනවා නම් ඔන්ලයින් බිස්නස් කරන්න තමන් හැකියාව දක්ෂතාවය තියෙනවා නම් ඒ දේවල් කරන්න. එතකොට ඔයගොල්ලොන්ගේ ක්ලාස් ෆීස් වලට ගන්න පුළුවන්. එතකොට දෙමව්පියන්ට කරදර කරන්න ඕනේ ක්ලාස් ෆීස් ඒවා ගන්න. ඒ පොඩි වියදම් වලට පොත් ගන්න. එහෙම ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝගේ කෝස් කරද්දිත් ඒ වගේ පොඩි පාර්ට් ටයිම් වැඩ කරන්න පුරුදු වෙන. එතකොට ඒකත් ප්‍රයෝජනවත් වෙනවා. මම අර ඩ්‍රාමා කෝස් එක කරද්දී මේ ගම්පහ හිටියේ. ගම්පහ ඉඳන් තමයි කැලණි ගියේ. යත් එක්ක එතකොට තමයි ඒක කරේ. අර නුගේගොඩ ක්ලාස් එකට එන්න ඕන හින්දා ක්ලාස් තිබෙන්නේ මට ඉරිදාට විතරයි. අනිත් දවස් වලට මට ගෙදර ඉඳන් එන්න බැරි නිසා මම ගම්පහ දවස් 2-3ක් විතර මම සති 2ක් විතර ගෙදර ඉඳන් ආවා ගියා. ඊට පස්සේ මේ තමයි ගම්පහ හිටියේ. ගම්පහ ඉඳලාත් ඒ ඉන්න බැරුව තමයි මම ආයෙත් එහෙම ගෙදර යනවා එහෙම කරා. ඒකල් ඉවර වෙලා අර විදියට යන එක පාඩුවේ මට බස් වියදම් යන්නයි එන්නයි යනක එහෙම බත් වෙනවා ගෙදර යනකොට. ඒකල් ඉවර වෙලා තමයි මම නැවතිලා අර ජොබ් එකක් කරනවා කියලා හිතාගෙන ජොබ් එකයි ක්ලාසුයි දෙකම බැලන්ස් කරගෙන ගියා.
ඒකල්ලා එහෙම තමයි කරේ. ඉතින් ඔයගොල්ලොත් තමන් දෙයක් එක දෙයකින් වැටුනොත් ඒ දේ නිකම් තමන් හැල්ලුවට ලක් කරන්නේ නැතුව අධෛර්යමත් වෙන්නේ නැතුව ධෛර්යමත් වෙලා ඉස්සරහට යන්න එක දෙයකින් වැටුනට තව දේවල් වලට උත්සාහ කරන්න. මොකක්ම හරි තමන්ට ගැළපෙන දෙයක් හම්බ වෙනවා ජීවිතේ ගොඩ යන්න. ඒකම් උත්සාහවන්ත වෙන්න ඕනේ. උත්සාහ කරන්න නැතුව ඉන්න එපා. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. දැන් මට ගෙදර ඉඳලා දැනුත් එපා වෙලා තියෙන්නේ. මං හිතනවා මම දැන් ජොබ් එකක් හොයනවා. මං ආයේ නර්සින් කරයිද කියලා කියන්නත් බෑ. මොකද මට අයින ආසාවක් තියෙනවා ආයේ උදේ හවස ජොබ් එකකට යන්න දැන් ගේ ඇතුළේ ඉඳලා එපා වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතින් ඔයගොල්ලන්ට මගේ වීඩියෝ එකකින් ගන්න තියෙන්නේ මොන වගේ දෙයක්ද පොඩි හරි දෙයක් තියෙනවා නම් ඒක ගන්න. මොකද එකම ජොබ් එකක් කරලා ඒකෙන් වැටුණාට පස්සේ ආය ජීවිතේ වටගෙන නිකන් ඉන්න එපා. මොන හරි පොඩි දේවල් වලින් හරි උත්සාහ කරන්න පුරුදු වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අදට මගේ වීඩියෝ එක බලුවට කොහොම ස්තුතියි. මං ගිහින් එන්නම්. තවත් මගේ ලස්සන වීඩියෝස් බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. මේ වීඩියෝ එක කොහොමද හොඳයිද ඔයගොල්ලොන්ට මොන වගේ දෙයක්ද දැනුනේ? එතකොට ඔයගොල්ලොන්ගේ විස්තර කියන්න තියෙන ඒවා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්.